සුබම සුබ දවසක් ඔබ සියලුම දෙනාට. මම ෂාන් ටයිල් ගෙදරින්. ඉතින් අද ඉඳලා විශේෂ වීඩියෝ මාලාවක් මම YouTube හරහා ගේන්න ප්ලෑන් කරලා තියෙනවා. මේ ටයිල් සම්බන්ධ දැනුමක් නැති ඕනම කෙනෙක්ට තමන්ගේ ගෙදර විලායක හොටෙල් එක එහෙමත් නැත්නම් ව්‍යාපාරික ස්ථානයේ ඉදිකිරීමේදී සලකන්න ඕන විශේෂ කරුණු මොනවද, කරන්න ඕන නැත්තේ මොනවද, සහ තමන්ගේ ව්‍යාපෘතිය කොහොමද 100%ක් තමන්ට ඕන රුචිකත්වය අනුව වැඩි කරගන්නේ කොහොමද කියලා දැනගන්න වීඩියෝ මාලාවක් මම ගේනවා. ඉතින් මේ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා ඔයාලට මොකද්ද මේ ටයිල් කියන්නේ මොනවද, ඒත් එක්කම තමයි ටයිල් එකක් ගණින්න යද්දී මොනවද බේසිකලි අපි දැනගන්න ඕන කියන එක සම්බන්ධයෙන් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහෙම වීඩියෝ මාලාවක් ගේන ප්‍රධාන හේතුව තමයි අපි ෆීල්ඩ් විසිට් එකදී අපෙන් ටයිල් ඩිසයින් කරගෙන එද්දී එහෙමත් නැත්නම් අපි කන්ස්ට්‍රක්ෂන් කරද්දී අපිට දකින්න හම්බෙන ෆීල්ඩ් එක්ස්පීරියන්ස් නැත්නම් රියල් එක්ස්පීරියන්ස් මත තමයි මේ වීඩියෝස් ටික ගේන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ගොඩක් වෙලාවදී අපි දකිනවා නිසි අවබෝධයක් රහිතව තමන්ගේ ඉදිකිරීම කරලා ගොඩක් වෙලාවට ඒ ඉදිකිරීම කරන පුද්ගලයා හෝ එහෙමත් නැත්නම් ආයතනය ඔවුන්ට බලාපොරොත්තු වුණා වූ ඒ අවසාන නිමාව ගන්න බැරි වෙලා ඒත් එක තමයි විශාල මුදලක් අනවශ්‍ය විදිහට වියදම් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ මාලාවෙන් බලාපොරොත්තු තමයි හිම අනවශ්‍ය විදිහට ඉදිරියට වියදම් නොකිරීම සම්බන්ධයෙන් ඔයාලා දැනුවත් කරන සහ මේ ෆීල්ඩ් එකේදී විශේෂයෙන්ම දැනගන්න ඕන කරුණු සම්බන්ධයෙන් මූලික වශයෙන් ඉදිරිපත් කිරීම. මුලින් බලමු අපි ටයිල් එක වැදගත්කමයි මේ ටයිල් එකක් අපිට මෙච්චර ප්‍රයෝජනවත් වෙන්නේ කියලා බලමු. අපි උදාහරණයක් විදිහට නිවසක් ඉදිකිරීමක් ගත්තොත් ඒ මූලික අත්විවරමේ ඉඳලා ෆයිනල් එකේ ෆයිනල් ෆිනිෂින් එක දක්වාම යම්කිසි ක්‍රියාපටිපාටියක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් ඒ සඳහා විවිධ වියදම් වෙනවා. ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමයි නිවසක ෆිනිෂින් එක. එහෙම නැත්නම් අවසාන ලුක් එක, එහෙමත් නැත්නම් අවසාන අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගනිද්දී කියන අංශවලට ආවට පස්සේ වැදගත් ස්ථානයක් ගන්නවා. මොකද අර අපි කලින් කරපු ඒ සංදිස්ථානවල එහෙම නැත්නම් ඒ ඉවෙන්ට් වල තියෙන යම්කිසි වැරදි පව අපිට හදාගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ ටයිල් එකේ. උදාහරණයක් ගත්තොත් එහෙම බිත්ති අතර ගිහිලා ඉන්නවනම් පොළොව ඇද වෙලා තියෙනවනම් ඒ සම්බන්ධයෙන් අපිට ඒක කරෙක්ට් කරගන්න පුළුවන් තැනක් තමයි මේ ටයිල් එක කියලා කියන්නේ. පේන්ට් එක සහ ටයිල් එක කියලා කියන්නේ. ඉතින් මේ ටයිල් එක ගනිද්දී අපි හරිය වැදගත් වෙනවා. මොකද මේක අපි ජීවිතේ එකපාරක් වෙන්න පුළුවන් ටයිල් එක අපි ගෙදරකට දාගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් පේන්ට් එක ගත්තොත් අපිට සමහරක් වෙලාවට අවුරුද්දකට තමාසයකසරක් අපි ඒක වෙනස් කරන්න පුළුවන්. ඉන්ටීරියර් ඩිසයින් ගත්තත් එහෙම, කර්ටන් ගත්තත් අපිට වෙනස් කරන්න පුළුවන්. සිවිලම ගත්තත් සමහරක් වෙනස් කරන්න පුළුවන්. ෆර්නිචර් ගත්තත් වෙනස් කරන්න පුළුවන්. නමුත් ටයිල් එකක් සාමාන්‍යයෙන් වෙනස් කරන එක බොහොම කලාතුරකින් තමයි වෙන්නේ. මොකද අවුරුදු 15ක් 20ක් 25ක්වත් අඩුම ගානේ අපි ගෙදරක ටයිල් එකක් පාවිච්චි කරනවා. ඒ නිසා නිවැරදි ටයිල් එකක් ගන්න එක හරිම වැදගත් වෙනවා. නිවසේ අනිත් දේවල් තෝරගන්නවා හා සමානව බලද්දී මේකට විශේෂයෙන් වැදගත්කමක් තියෙනවා. නමුත් අපි ලංකාව සම්බන්ධයෙන් බැලුවොත් අපේ එක්ස්පීරියන්ස් වලත් එක්ක අපිට තේරෙන දෙයක් තමයි නිවසේ මූලික ඉදිකිරීම ඉඳලා අවසානයේ දක්වා එනකොට ඒ ඉදිකිරන ආයතනේ නැත්තම් පුද්ගලයා වෙන්න පුළුවන් ඔහුට නිසි අවබෝධයක් නැතිකම. ඒ කියන්නේ තමන්ගේ ගේ ඉදිකරන සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් නැහැ. මොකද්ද වෙන්නේ ඊළඟ ස්ටේජ් එක, මොකද්ද වෙන්නේ, මොකද්ද මගේ ඊළඟ ඇක්ෂන් එක. එහෙම අවබෝධයක් නැතිකමෙන් හින්දා තමන් අත්තිවාරයේ ඉඳලා ෆයිනල් ස්ටේජ් එකට එනකොට විශාල මුදලක් වියදම් කරලා තිනවා. සමහර ගොඩක් වෙලාවට අනවශ්‍ය වියදමක් කරලා තියෙනවා. මොකද කන්ස්ට්‍රක්ෂන් කරන බාස් වෙන්න පුළුවන්, කොන්ට්‍රැක්ටර් වෙන්න පුළුවන්, නැත්නම් ඒ සම්බන්ධයෙන් ලංකාවේ බලන කෙනා වෙන්න, විශේෂයෙන්ම ලංකාවේ පිට ඉන්න කට්ටිය ගොඩක් එයාලගේ ෆැමිලි එක හරි නැත්නම් එයා දන්න කෙනෙක් ලව බලන වෙන්න පුළුවන්. ඉතින් එයා කියන දේ තමයි කරන්නේ. අන්තිමට හරි අවබෝධයක් නැතුව තමයි වැඩේ වෙලා තියෙන්නේ. ඉතින් අපි අපේ එක්ස්පීරියන්ස් වල මගේ එක්ස්පීරියන්ස් එකෙන් දකින්න දෙයක් තමයි අපිත් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්නේ. හැබැයි මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේදී විශාල වශයෙන්ම වෙන්නේ මිනිසුන්ව රවට්ටන එක. එහෙම නැත්නම් මේකේ ප්‍රොෆෙෂනල් රෙස්පොන්සිබිලිටි එකක්, එහෙම නැත්නම් මේක වෘත්තීයමය වගකීමක් දරන්නේ නැහැ ලංකාවේ සමහරක් අය. ඉතින් ඒ නිසා සිද්ධ වෙලා තියෙනවා, ඒසා සිද්ධ වෙනවා ඒ ගෙදර හරි නැත්නම් මොකක් හරි ඉදිකිරීමක් කරන කෙනාට විශාල පාඩුවක් විඳින්න වෙනවා. ඉතින් මේ ටයිල් එක නැත්නම් මේ ෆිනිෂින් එකට එද්දි එයාට හොඳටම ගෙදර හදන එක සම්බන්ධ සමහරට හෙම්බත් වෙලා එයාගේ තියෙන ආර්ථික වශයෙන් එයාට පාඩු වෙලා නැත්නම් එයා ඉතිරි කරගත්ත දේ මහන්සියෙන් ඉතිරි කරගත්ත දේ නැති වෙලා ඉතින් එහෙම වෙනවා. ඉතින් මේ තැනට ආවට පස්සේ එයාට සිද්ධ වෙනවා තමන්ගේ ගෙදරට හොඳම දේ වෙනුවට තමන්ට මොකක් හරි තියෙන ආදේශයකට යන්න. ඉතින් එහෙම වෙන්නේ නැතුව අපි ගයක් හදනවා නම් අපිටත් වගකීමක් තියෙනවා. අපි හදන ගෙදර සම්බන්ධයෙන් දැනුමක් තියාගන්න. මොකද්ද කරන්නේ, ඩිසිෂන් එකක් ගන්න, ඊළඟ ස්ටේජ් එක මොකද්ද කරන්න වියදම, මේකේ තියෙන ලංකාවේ නම් මේක කොහොමද මේ සාපේක්ෂව කොහොමද මේක යන්නේ, ඒ සම්බන්ධයෙන් දැනුමක් අපිටත් තියෙන්න ඕනේ. ඒ නිසා
ඒ වගකීමකින්ද අපිටත් තියෙනවා. නැත්නම් කාටවත් ඇඟිලි දික් ගන්න බෑ. මෙයාට කිව්වා. මොකද ලංකාවේ හරි අමාරුයි. එහෙම ප්‍රොෆෙෂනලි දීලා වැඩක් දීලා 100%ක් කරන මිනිස්සු ඉන්නවා ගොඩක්. නමුත් ඒ අතරේ 50-60 ප්‍රමාණයක් ඉන්නවා. එහෙම බලාපොරොත්තු වෙන්න බැරි කට්ටිය. ඉතින් අපි අපේත් වගකීමක් තියෙනවනේ යම් කිසි කන්ස්ට්‍රක්ෂන් එකක් කරද්දී විශේෂයෙන්ම මේ ෆයිනල් ස්ටේජ් එකට එද්දී ඒ සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන්න ඕන. අපිත් ලබා ගන්න ඕන. හොඳ තැන් වලින් දැනුම අරගෙන අපේ ඉදිරි ක්‍රියාත්මක ගන්නකොට අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් දැනුවත් වීමක් අපේ තියෙන්න ඕන. දැන් අපි බලමු විශේෂයෙන්ම ටයිල් එකක් ගන්න ගියාට පස්සේ ලංකාවේ කට්ටිය කොමන්ලි කරන වැරදි කීපයක් ගැන කතා කරමු. මම දකින ප්‍රධානම වැරද්දක් තමයි මේ වැරදි අදහස්. එහෙම නැත්නම් එක එකනාගේ කීම අහලා ටයිල් මිලදී ගන්න යනවා. විශේෂයෙන්ම එක්ක ටයිල් බාස් කෙනෙක් වෙන්න පුළුවන්, කන්ස්ට්‍රක්ෂන් කරන කෙනා, එහෙම නැත්නම් තමන්ගේ යාළුවෙක්, එහෙම නැත්නම් අල්ලපු ගෙදර කෙනා. මේ කියන කෙනාගේ මතයත් එක්ක තමයි ටයිල් එකක් ගන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි ටයිල් එකක් ගන්න යන්න කලින් යාගේ විස්තර අහන්න කලින් අපි දැනගන්න ඕන එයාට තියෙන සුදුසුකම මොකද්ද මේ සම්බන්ධයෙන් කතා කරන්න. ටයිල් එකක් ගත්තාම මේ ටයිල් එක මතු පිට තියෙන පෙනුම විතරක් නෙමෙයි අපි බලන්න ඕන. ටයිල් එක නිෂ්පාදනය ගත්තාට පස්සේ මේකේ බෙදෙන විවිධ අංශවලට මම ඉදිරි වීඩියෝ වලදී ගේනවා. ඉතින් මේ ටයිල් ගත්තොත් ඒ විවිධ ස්ථාන වලට විවිධ පර්පස් එකත් එක්ක තමයි මේ ටයිල්ස් දාන්නේ. ඉතින් ඒ නිසා මම දකින ප්‍රධානම දෙයක් තමයි හරි පුද්ගලයෙකින් නැතුව උපදෙස් අරගෙන තමන් අමාරු වැටෙන අවස්ථා මම දැකලා තියෙනවා. ඊළඟට දකින ප්‍රධාන කරුණක් තමයි ගොඩක් වෙලාවට අපෙන් වැරදෙන. අපි දැන් දන්නවා ලංකාව ඇතුළේ ගොඩාක් වෙලාවට භාණ්ඩ හා සේවා අලෙවිකරණය වෙන්නේ මේ සෝෂල් මීඩියාස් බේස් කරගෙන. ඉතින් අපේ තියෙන දැනුම නැතිකම නිසා මේ සෝෂල් මීඩියාස් වල රන් වෙන ගොඩාක් ඇඩ්වර්ටයිස්මන්ට් එහෙමත් නැත්නම් ප්‍රචාරණ මාධ්‍යයන් වලට අපේ කට්ටිය අහු වෙනවා. ඉතින් ඒක ඒ සෝෂල් මීඩියාස් වල තියෙන බිලීව් කරගෙන මොකද ඒ දැනුම දන්නේ නැහැ මේක මෙහෙම වෙන්න පුළුවන් මේකයි මෙහෙම කියලා දන්නේ. ඒ නිසා කාලයක් ඇද්දි තමයි තමන්න තේරෙන තමන් අල්ලන ටයිල් එක හොයවා නැත්නම් ඒ උපකරණය බාත්රූම් උපකරණයක් වෙන්න පුළුවන්. ඒකේ ක්වොලිටි නැති වුණාට පස්සේ ඒ ගැන දුක් වෙන ගොඩක් කස්ටමර්ස්ලා මට හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලා කියන්න තියෙන යම් කිසි දෙයක් ගන්නවා නම් සෝෂල් මීඩියාස් වල බලන්න ප්‍රශ්නයක් නැහැ. හොඳ සනරක දීපකම තියෙනවා. නමුත් ඔය කියන 100%ක්ම තරම් උතන දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා දෙයක් ගන්නකොට බලනකොට හරි අවබෝධයක් ඇතිව සෝෂල් මීඩියාස් වල තියෙන කැම්පේනුත් බලන්න. තව කරුණක් තමයි මේ ටයිල් එකකින් වෙන පර්පස් එක. නැත්නම් ටයිල් එකක ගෙදරට තියෙන ප්‍රයෝජනය මොකක්ද කියන එක අවබෝධයක් නැතිකම. ඉතින් අපි බැලුවොත් එහෙම මම කලින් කතා කරපු විදිහට මේ ටයිල් එක කියන හරි වැදගත් වෙනවා ගෙදරක ෆිනිෂින් එකට. ඉතින් ඒත් එක්කම තමයි ගෙදර ෆිනිෂින් එක වගේම තමයි අපි ටයිල්ස් තියෙනවා ගොඩක් වෙලාවට අපි දැන් ගෙදරක් ගත්තොත් ඒ ගෙදර තමයි අපි මුළු ජීවිත කාලෙම ගත කරන්නේ. ඉතින් මේ දාන ටයිල් එක අපිට හැමදාම දකින්න හම්බෙන එක තමයි හැමදාම පෑගෙන එක හැමදාම අපිට අතපත ගන්න වෙන ටයිල් එක ඒ නිසි ආකාරයෙන් නිසි පර්පස් එකෙන් දාගත්තේ නැත්නම් ඒක මුළු ජීවිත කාලෙටම අපිට ඒක හෙඩෙක් එකක් වෙනවා. එහෙම නැත්නම් ඒක හිසරදයක් වෙනවා. මේ එහෙම වෙලත් ගොඩාක් තියෙන කට්ටිය අපිට කතා කරන තමන් අවබෝධයක් නැතුව ඒ ස්ථානවල ටයිල් එකක් දාගත්තට පස්සේ ප්‍රශ්න වෙන අවස්ථා ගොඩක් දැකලා තියෙනවා. ගොඩක් හම්බෙලා තියෙනවා. ඉතින් අර ටයිල් එකක් යොදාගද්දි ඒ සම්බන්ධයෙන් ඒකේ වැදගත්කම ගැන අවබෝධයක් ගන්න ඕන. ඉතින් මේ වීඩියෝ එකෙන් නෙමෙයි අපි ඉදිරි වීඩියෝ වලදී ගේනවා එහෙම වැදගත්කම මොකද්ද කියන එක. අපි ඒකත් දකිනවා එක්තරා විදියක අපේ තියෙන දුර්වලතාවයක් විදියට මේ ටයිල් එකක් තෝරගද්දි. තවත් වැදගත් කාරණයක් තමයි මේ ටයිල් මිලදී ගැනීමේදී මේ ටයිල් සම්බන්ධව නැත්නම් මේ ප්‍රභේද සම්බන්ධ උදාහරණයක් විදිහට ගත්තොත් බ්‍රෑන්ඩ්ස් සම්බන්ධව තියෙන දැනුම මදකම නිසා සමහරක් වෙලාවට ටයිල් ලෝ ක්වොලිටි ටයිල්ස් ගන්නවා. සමහරක් වෙලාවට තමන්ගේ ගෙදර ඒ රාජකාරී කරගන්න පුළුවන් ටයිල් එකක් තියෙද්දි උදාහරණයකට ඉම්පෝර්ටඩ් එකක් හරි නැත්නම් ලංකාවේ හරි බ්‍රෑන්ඩ් එකක් අපි ඒ බ්‍රෑන්ඩ් එකකින් කරන්න හැකියාව තියෙද්දි විශාල මුදලක් වියදම් කරලා වෙනත් බ්‍රෑන්ඩ් වලට යනවා. සමහරක් වෙලාවට ඒකේ තියෙන අවුට්කම් එක එන්නේත් නැහැ. ඒ වගේම තමයි අපි බැලුවොත් එහෙම 150ක 60ක මිල වැඩිවීමක් එක තමයි වෙන ඉදිකිරීමක් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ බ්‍රෑන්ඩ්ස් නැත්තම් මේකේ තියෙන ස්පෙસિෆිකේෂන් මේකේ තියෙන නිර්ණායක ගැන අවබෝධයක් නැතිකමින් වියදම් කරන්න ඕන ප්‍රමාණයට වැඩි මුදලක් වියදම් කරන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි බ්‍රෑන්ඩ්ස් ගැන අවබෝධයක් නැතිකමින් වියදම් කරන මුදලට වටිනාකමක් නැති ටයිල්ස් මිලදී ගැනීමක් සිදු කරනවා. ඉතින් අපි මේ දැක්කපු මූලික කරුණු හතර තමයි මම දකින ප්‍රධාන වශයෙන්ම අපි ටයිල් එකක් ගන්න යනකොට අපි කරන වැරදි විදිහ. නමුත් තව විශාල වශයෙන් කරුණු තියෙනවා. අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝස් වලදී ඒ මොනවද කියන එකකින් එක ගේන්න. ඉතින් අපි අවධානය යොමු කරන්න ඕන අපේ මේ තියෙන වැරදි තියෙනවා නම් ඒව හදාගන්න. ඉතින් ටයිල් එකක් ගනිද්දී අවබෝධයක් තියෙන්න ඕන මොන වගේ පර්පස් එකකටද මොන වගේ ප්‍රයෝජනයකටද අපි මේ ටයිල් එකක් ගන්නෙ මොන වගේ ඒරියා එකකටද අපි යොදාගන්නේ.
ඒ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. ආයෙ තමයි ටයිල් එක ගත්තේ ටයිල් එකේ සයිස් එක ඒ සයිස් එකත් එක්ක ගොඩක් වෙලා ඩිපෙන්ඩ් වෙනවා ඒකේ තියෙන අවුට්කම් එක ෆිනිෂින් එක. ඉතින් ඒ ගැන අවබෝධයක් තියෙනවනේ මොන වගේ ප්ලේසස් වලද මොන වගේ ස්ථාන වලද මොන වගේ සර්ෆේස් එකක්ද අපි යොදා ගන්න ඕන. ඉතින් මොන වගේ ක්වොලිටි එකකින්ද අපි ගන්න ඕන. මොකද්ද මේකේ තියෙන ක්වොලිටි එක සම්බන්ධයෙන් මොනවද මේකේ තියෙන ස්පෙસિෆිකේෂන් ඒ සම්බන්ධයෙන් මේ වගේ ස්ටෑන්ඩඩ් මොනවද ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් වීමක් වෙන්න ඕනේ. ඒතකොට මේන්ටෙනන්ස් කොහොමද කරන්නේ? මේන්ටෙනන්ස් ලේසිද ඊසිද? ඒක වෙදර් එකට ගැලපෙනවද නැද්ද? අපේ පැත්තට ගැලපෙනවද නැද්ද? ඒ ගැන අවබෝධයක් යොමු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හිතන්න අපි බජට් එකට මේක අපි බජට් එකට ගැලපෙන එකක්ද? එහෙම නැත්නම් බජට් එක්සීඩ් කරලා යන එකක්ද? ඒ වගේ දේවල් කන්සිඩර් කරන්න ඕනේ. ඒත් එක්ක ප්‍රධාන වශයෙන් අපි බලන්න ඕනේ ටයිල් එක ගන්නදී මේක ෆියුචර් නැත්නම් අපි ඉදිරියේදීත් මේ පැටර්න් එක නැත්නම් මේ තියෙන නිමාව ඉස්සරහට තියෙනවද මේක අපේ අවුට් ඔෆ් ෆැෂන් වෙනවද ඒ වගේ කියන දේවල් ගොඩාක් අපිට කන්සිඩර් කරන්න තියෙනවා අපි ටයිල් එකක් ගන්නද්දි. ඉතින් ඉදිරි වීඩියෝස් වලදී මම කතා කරන මේ එකින් එකට කවුරුත් කිසිම අයිඩියා එකක් නැති කෙනෙක්ට උනත් තමන්ගේ ගෙදර ටයිල් එකක් කරගන්න මම මේ ඉදිරිපත් කරන අපේ තියෙන දැනුමත් එක්ක ඉදිරිපත් කරන දේවල් වලින් මම හිතනවා උදව් වෙයි කියලා වෙන කාගවත් රැවටීම් වලට ඒ වගේ තමයි අනවශ්‍ය උපදෙස් වලට ලක් වෙන්නේ නැතිව ටයිල් එක මිලදීගෙන තමන්ගේ ගෙදර ඉතින් ගොඩක් කට්ටිය ගොඩාක් වෙලාවට කරන් තමන්ගේ සිහින නිවස ඉදිරි හදාගන්න ගොඩක් මහන්සි වෙන ගොඩක් මහන්සිලා සල්ලි එකතු කරලා තමයි හදන්නේ. නමුත් මේක අවුට්කම් එකක් එන්නේ නැති වුණාම ඒකේ ප්‍රශ්නේ ඒකේ තියෙන වේදනාව හැමෝටම දැනෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැති වෙන්න අපි මේ ගැන අවබෝධයක් ඇතිව හරි දේ හරි විදියට කරන්න තමයි මේ වීඩියෝස් වලින් අපි අවබෝධයක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා අපිට උදව් කරගන්න ගමන්ම ඔයාලටත් වැදගත් දෙයක් ඉගෙන ගන්න. ඉතින් ඒත් එක්කම තමයි ඔයාලට පුළුවන් අපි සම්බන්ධ කරන WhatsApp මාර්ගයෙන් එහෙමත් නැත්නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඔයාලගේ තියෙන ඕනම ගැටලුවකදී අපි බැඳලා ඉන්නවා අපිට පුළුවන් ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් අපේ දැනුම බෙදා ගන්න. ඉතින් හැම කෙනාටම සුබ පතනවා ඔයාලා හදන ගෙදර සිහින මාලිගාව ඒ ආකාරයෙන්ම ඔයාලා බලාපොරොත්තු වන අයුරින්ම ඒ සාර්ථක නිවත ඉෂ්ට කරගන්න හැකියාව ලැබෙන්නේ කියලා. ඉතින් අපිත් බලාපොරොත්තු වෙනවා අපිට කරන්න පුළුවන් උපරිම සේවාව ඔබ වෙනුවෙන් ලබා දෙන්න. බොහොම ස්තුතියි. මම ෂාන් ටයිල් ගෙදර.